ටෙක් ෆුඩ් වලින් අපි ආහාර විද්‍යාව සහ තාක්ෂණයේ වැදගත් දේවල් පිළිබඳව කතා කරනවා. ඔයාලා දන්නවා ඇති වැකියුම් පැකේජින්. ගොඩක් අය විවිධ ආහාර ද්‍රව්‍ය ඇසුරුම් කිරීම සඳහා මේ ක්‍රමවේදය භාවිතා කරනවා. විශේෂයෙන් විදේශගත වෙලා ඉන්න අයට විවිධ කෑම වර්ග යවනකොට මේ වැකියුම් කරලා තමයි ගොඩක් අය මේ කෑම වර්ග යවන්නේ. ගොඩක් දෙනෙක් හිතනවා මේ විදිහට වැකියුම් පැකේජින් කරාම මේ ආහාර ද්‍රව්‍ය ලොකු කාලයක් කල් තබා ගැනීමේ හැකියාව තියෙනවා මේක ප්‍රිසර්ව් කරගන්න පුළුවන් කියලා. මේ වැකියුම් පැකේජින් වලදී අපි කරන්නේ ප්‍රොඩක්ට් එන්වයරන්මන්ට් එකේ තියෙන ගෑස් එක අයින් කරන එක. එතකොට මේ ගෑස් එක අයින් කර පමණින්ම ඒ කියන්නේ මේක වැකියුම් කළ පමණින්ම මේක වැඩි කාලයක් කල් තබා ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද නිර්වායු තත්ත්වයන් යටතේ වුණත් වර්ධනය වෙන්න පුළුවන් මයික්‍රෝ ඔර්ගනිසම්ස්ලා ඉන්නවා. ඒ කියන්නේ මේ ආහාර නරක වීම සඳහා බලපාන අය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පැතොජන් මයික්‍රෝ ඔර්ගනිසම්ස් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ විවිධ මයික්‍රෝ ඔර්ගනිසම්ස්ලා ඉන්නවා මේ නිර්වායු තත්ත්වයන් යටතේ වුණත් වර්ධනය වෙන්න පුළුවන්. එතකොට මේ වගේ ආහාර අපි වැඩි කාලයක් කල් තියා ගන්නවා නම් මේවට වෙනම ට්‍රීට්මන්ට් කරන්න අවශ්‍ය වෙනවා. ඒ විදිහට යම්කිසි ට්‍රීට්මන්ට් එකක් කරලා වැකියුම් පැකේජින් කරලා යම්කිසි කාලයක් අපිට කල් තබා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙම නැතුව අපිට වැකියුම් පැකේජින් කළ පමණින්ම මේක දීර්ඝ කාලයක් කල් තබා ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ.